ළමයෙකුට කෑම කවන්න ඕන වුණාම අම්මා කෙනෙක් මෙහෙම ස්ක්‍රීන් එක අල්ලනවා. ඒතකොට අපිට තේරෙන්නේ නැති වුණාට මේ ස්ක්‍රීන් එකේ තියෙන එක එක ක්‍රියාකාරකම්, ස්ක්‍රීන් එකේ යන කාටූන්, එකේ තියෙන සමහර චිත්‍රපටි වලින් මොලේ මේ ඩෝපමින් කියන රසායන ද්‍රව්‍ය සමහර වෙලාවට අසාමාන්‍ය ලෙස ඉහළ යාම සිද්ධ වෙන්න ගන්නවා. පස්සේ කාලයක ළමයා ටික මේ ඩෝපමින් වලට ඇඩික්ට් වෙලා මේ එන රසයට ඇඩික්ට් වෙලා ගේම් ගහන්න, ඒවැ කන්ටෙන්ට් එන්ජොයි කරන්න පටන් ගන්නවා. ඔබ දන්නවද? අපි කාටවත් නොදැනි මේ ඇබ්බැහි වීමේ පරිපතය ක්‍රමානුකූලව මොලේ ඇතුලේ වැඩෙන්න පටන් ගන්නවා. පුළුවන් නම් ඔබට අන්න ඔබ ආදර්ශමත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙයි ගෙදෙට්ට. ඔබට නොතේරුණාට අනිවාර්යෙන් දරුවෝ මේ ස්ක්‍රීන් වලට ඇබ්බැහි වීමත් එක්ක මත්ද්‍රව්‍ය වලට යනවා. හැම වෙලේම අපේ ගෙදර තියෙන්නේ මගේ මැනික වස්තුව. අපි දරුවන්ට රිද්දන වචන කියන්නේ අපේ සංස්කෘතිය ඇතුලේ. අපි දරුවන්ට ගහන්නේ, බනින්නේ, ටොකුවයින්නේ, කම්බිරි කන්නේ, පයින් ගහන්නේ, කාමර දාලා ළමයින්ට වද දෙන්නේ, හිංසා කරන්නේ. අපි කිසිම වෙලාවක දරුවෝ ඉස්සරහ රණ්ඩු වෙන්නේ, අම්මා තාත්තා හැටියට ගහගන්නේ, මරාගන්නේ, ඒ වගේ අත්දැකීමක් අපි දරුවෝ ඉස්සරහ දෙන්නේ නැහැ. මෙන්න මේ වගේ සංස්කෘතියක් පවුලේ හදාගන්න ඔබේ දරුවන් අනිවාර්යෙන් මේ මත්ද්‍රව්‍ය කියන එකට ගොදුරු වීමට මොලේ තියෙන හැකියාව නැති වෙලා යනවා. Educational YouTube channel. බොහොම වැදගත් කොට සලකනවා විශේෂයෙන් අපේ තරුණ දරුවෝ මේ මත්ද්‍රව්‍ය වලට නිරාවරණය වීම සහ මේ මත්ද්‍රව්‍ය වලට නිරාවරණය වෙන තරුණයන්ගේ මේ අපේ තරුණ ජීවිතවල කොහොමද අපි වළක්ව ගන්න මේ තරුණයා මේ මත්ද්‍රව්‍ය වලට නිරාවරණය වීම, ඒකෙන් ඔහුන්ට සිද්ධ වෙන සංකූලතා අපි නවත්ත ගන්න කොහොමද කියන කාරණාව මම හිතනවා අද වැඩි අවධානයක් යොමු කරන්න ඕන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා ගොඩක් ගෙවල් වල අම්මලාට ලොකු බයකුත්, අපේ දෙමව්පියන්ට ගුරුන්ට ලොකු බයකුත් තියෙනවා. මගේ දරුවා මත්ද්‍රව්‍ය ගනි, අද මත්ද්‍රව්‍ය ගනි, මෙයා විශාල හානියක් කරගනි, ජීවිතයට හානි කරගනි කියලා දැඩි බයකුත් අපේ සමාජයේ දැන් ඇති වෙලා තියෙනවා. මෙතනදී සුවිශේෂී පැත්තක් අපි හඳුනා ගන්නවා මේ දරුවන් සහ තරුණයෝ. මොකද මේගොල්ලෝ තමයි ගොඩක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ඉලක්කය. එතකොට අපිට වැඩිහිටියෝ හැටියට, දෙමව්පියෝ හැටියට, ගුරුවරු හැටියට විශාල වගකීමක් තියෙනවා මේ තරුණ දරුවන්ව මේ මත්ද්‍රව්‍ය වලට නිරාවරණය වීම සහ ඒකට ඔහුම ඇබ්බැහි වෙන්න තියෙන ප්‍රවණතාවය නවත්ත ගන්න එක. එතකොට අපිට මොකද්ද දරුවන්ගේ කාර්යය, මොකද්ද පවුලේ කාර්යය කියන කාරණාව තමයි අද මම මේ වීඩියෝ එකේ ඔබත් එක්ක බෙදා හදා ගන්න උත්සාහ කරන්නේ. දැන් අපි හිතමු මෙහෙම. දැන් අපිට පැහැදිලිව තේරෙනවා මම මනෝචිකිත්සකයෙක් හැටියට ගොඩාක් ගෙවල් වල අම්මලා තාත්තලා මේ දරුවන්ව හදා වඩා ගන්නකොට සමහර වැරදි ඔබ හඳුනගන්න එක වැරද්දක් හැටියට. නමුත් ඒ නිසාම ඔබේ දරුවා පස්සේ කාලෙක මත්ද්‍රව්‍ය වලට නිරාවරණය වෙනවා. මේක නරකම එකක් හැටියට අපි හඳුනගන්නවා මේ ස්ක්‍රීන් එක. දැන් අපිට සරලව ළමයෙකුට කෑම කවන්න ඕන වුණාම අම්මා කෙනෙක් මෙහෙම ස්ක්‍රීන් එක අල්ලනවා. ඒතකොට අපිට තේරෙන්නේ නැති වුණාට මේ ස්ක්‍රීන් එකේ තියෙන එක එක ක්‍රියාකාරකම්, ස්ක්‍රීන් එකේ යන කාටූන්, එකේ තියෙන සමහර චිත්‍රපටි වලින් මොලේ මේ ඩෝපමින් කියන රසායන ද්‍රව්‍ය සමහර වෙලාවට අසාමාන්‍ය ලෙස ඉහළ යාම සිද්ධ වෙන්න ගන්නවා. පස්සේ කාලයක ළමයා ටික මේ ඩෝපමින් වලට ඇඩික්ට් වෙලා මේ එන රසයට ඇඩික්ට් වෙලා එයා ටික අපිට පේනවා ගේම් ගහන්න, YouTube යන්න, Facebook යන්න, ඒවැ කන්ටෙන්ට් එන්ජොයි කරන්න පටන් ගන්නවා. ඔබ දන්නවද? අපි කාටවත් නොදැනි මේ ඇබ්බැහි වීමේ පරිපතය ක්‍රමානුකූලව මොලේ ඇතුලේ වැඩෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ අපේ දෙමව්පියන්ට දැනටත් නිරීක්ෂණය වෙලා ඇති තමන්ගේ දරුවාගේ ෆෝන් එක ගත්තාම දරුවට තරහ යනවා, කාමරයක් අස්සට වෙලා ඉඳ හදනවා, හුදකලා වෙන්න හදනවා, කෑම කන එක අඩු වෙලා තියෙනවා, රෑ 2-3 වෙනකන් හොරෙන් ගන්නවා, ඇඳ යට තියන් ෆෝන් ගහනවා. මෙන්න මේවා තමයි ඇබ්බැහි වීමේ ලකුණු. ඒ නිසා මම මේ අපේ ආදරණීය දෙමව්පියන්ට කියන්නේ ඔබේ දරුවත් එක්ක මේ ස්ක්‍රීන් පාවිච්චි කරනකොට හරි පරිස්සම් වෙන්න ඕනේ. හරි පරිස්සම් වෙන්න ඕනේ. කිසිම වෙලාවක ඔබ දරුවෙකුට කෑම කන වෙලාවට මේ ස්ක්‍රීන් දෙන්න එපා. දැන් ඔබ අන්තර්ජාතික වශයෙන් අපි ගයිඩ්ලයින් අපි හඳුන්වලා දීලා තියෙනවා ගයිඩ්ලයින් මාලාවක් කොහොමද දරුවොත් එක්ක මේ ස්ක්‍රීන් පාවිච්චි කරන්න කියන එක. ස්ක්‍රීන් භාවිතාව පිළිබඳ ඇමරිකානු ළමා රෝග වෛද්‍යවරුන්ගේ සංගමයේ උපදෙස් මාලාවක් නිකුත් කරලා තියෙනවා. ඊළඟට කැනේඩියානු වෛද්‍ය සංගමයේ උපදෙස් මාලාවක් නිකුත් කරලා තියෙනවා ස්ක්‍රීන් භාවිතාව පිළිබඳ. මම හිතනවා වඩා නිවැරදි වෙන්නේ ඔබ ගිහිල්ලා පොඩ්ඩක් මේ ගැන සොයා බලන්න. ඊළඟ වැදගත් කාරණාව තමයි එක පැත්තකින් ස්ක්‍රීන් සහ ඔබ ගෙදර පොඩි ඩිසිප්ලින් එකක්, ගෙදර පොඩි සංස්කෘතියක් හදාගන්න
රෑ 7න් පස්සේ අපි ස්ක්‍රීන් වලින් ජොලි ගන්නෑ කියන සංස්කෘතිය. දැන් අපේ ගෙදර අපි ස්ක්‍රීන් වලට වැඩි යන්නේ රෑ 7න් පස්සේ ජොලි ගන්න වැඩ වලට. අපි පොඩි විනයක් හදා ගන්නවා ගෙදර. අපි ටිකක් හොඳ සින්දුවක් අහනවා, ඉස්කෝලේ වැඩක් කරනවා, පොතපතට යනවා. දැන් අපි පරණ ක්‍රමයට අපි කරේ පොත් කියවපු එක. එතන මේ ස්ක්‍රීන් වලින් අයින් වෙලා ටික ටික පොත් කියවන්න රැට මුද්‍රිත දේවල් වලින් බලන්න බැරිම වෙලාවක ඉස්කෝලේ වැඩක් කරගත්තට ප්‍රශ්නයක් නෑ. ඒත් විද්‍යාත්මක කතාව තමයි බ්ලූ ලයිට් ෆිල්ටර් එක. නිල් ආලෝකයේ රැට 60 යන එක ස්ක්‍රීන් වලින් ඉතාම නරකයි. ඉතාම නරකයි. එතනිනුත් මේ ඇඩික්ෂන් බිහේවියර් එකට යම් උපස්තම්භනයක් හම්බ වෙනවා. එතකොට ස්ක්‍රීන් භාවිතාව පිළිබඳ විනයක් හදාගන්න විශේෂයෙන් අම්මලා තාත්තලා. අපිට අද අලුත් සමාජයේ පේන දේ තමයි දරුවන්ට උපදෙස් දෙදී අම්මා තාත්තා තමයි වැඩිපුරම ස්ක්‍රීන් පාවිච්චි කරන්නේ. ඒතකොට දැන් දරුවන්ටත් අසරණයි. ඒ නිසා ඉස්සෙල්ලා අම්මා තාත්තා ඩිසිප්ලින් එක හදාගන්න ඕනේ ස්ක්‍රීන් භාවිතාව පිළිබඳ. ඊට පස්සේ තමයි ඔබ දරුවට මැදිහත් වෙන්න ඕනේ. ඒ නිසා අපි වැඩිහිටියෝ හැටියට ඔය Facebook යන්නේව දවල් යන්නේ ඔය තමන් කවුරුත් නැති තැනකට වෙලා කරගන්න. හැබැයි ගෙවල් ඇතුළේ ගිහිල්ලා තමන් ගිහිල්ලා YouTube එකේ එක එක ඒවා බලන එක රැට දෙමෝපියෝ හැටියට මේක නතර කරගන්න පුළුවන් නම් ඔබට අන්න ඔබ ආදර්ශමත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙයි ගෙදෙට්ට. මොකද මේක ඔබ කරන විශාල යුතුයකම. මොකද ඔබට නොතේරුණාට අනිවාර්යෙන් දරුවෝ මේ ස්ක්‍රීන් වලට ඇබ්බැහි වීමත් එක්ක මත්ද්‍රව්‍ය වලට යනවා. ඒක දැන් ලෝකේ සාක්ෂි සහිතව ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා ස්ක්‍රීන් භාවිතාව ගැන අපි මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. දෙවෙනි එක තමයි විද්‍යාත්මකව හොයලා තියෙනවා ඔබේ පවුලේ තියෙනවා කරුණු 10ක්. ඔබට හොඳ පවුලක් රැක ගන්න පුළුවන් නම් ඔබට හොඳ පවුලක් හදා ගන්න පුළුවන් නම් ඔබේ දරුවෝ මත්ද්‍රව්‍ය භාවිතාවට යන්න තියෙන හැකියාව නැති වෙනවා. උදාහරණයක් විදිහට ඔබ ගෙදර වාචික හිංසනය කරන්නේ දරුවන්ගේ ගෞරවයට අභිමානයට හානි වෙන විදිහේ වචන පාවිච්චි කරන්නේ. හැම වෙලේම අපේ ගෙදර තියෙන්නේ මගේ මැණික වස්තුව. අපි දරුවන්ට රිද්දන වචන කියන්නේ අපේ සංස්කෘතිය ඇතුලේ. අපි දරුවන්ට ගහන්නේ බනින්නේ ටොකු වයින්නේ කම්මිරි කන්නේ පයින් ගහන්නේ කාමර දාලා ළමයිට වද දෙන්නේ හිංසා කරන්නේ. අපි කිසිම වෙලාවක දරුවෝ ඉස්සරහ රණ්ඩු වෙන්නේ අම්මා තාත්තා හැටියට ගහගන්නේ මරාගන්නේ ඒ වගේ අත්දැකීමක් අපි දරුවෝ ඉස්සරහ දෙන්නේ නැහැ. තාත්තා කෙනෙක් හැටියට ඔබ බීලා ඇවිල්ලා ගෙවල් ඇතුලේ සරොන් ගලෝගෙන හිංසාකාරී හැසිරීම කරන්නේ අපි තාත්තා කෙනෙක් හැටියට. ඊළඟට අපි පවුල අපි බෙදෙන්නේ නැහැ. දැන් අපි දන්නවා ඩිවෝස් වෙනවා. එක පවුල සෙපරේට් වෙලා තාත්තා උඩ තට්ටුවේ අම්මා යට තට්ටුවේ අම්මා තාත්තා කතා කරන්නේ SMS ගහන්නේ ළමයි තමයි පණිවිඩ අරයි යන්නේ. නිසා අපි පවුලේ සමගිය හොඳට තියාගන්නවා. අපි රණ්ඩු වෙන්නේ නැහැ ගෙවල් ඇතුලේ. අපි පවුල බෙදිලා නැහැ. ඊළඟට අපි කිසිම මත්ද්‍රව්‍යයක් අපේ පවුල ඇතුලට අපි ගේන්නේ නැහැ. ඊළඟට ඔබට යම් මානසික රෝග තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ අපිට ඒවා. අද අපේ විශේෂ ශක්තිමාන තියෙනවා, අපිට සායන තියෙනවා, අපිට ප්‍රතිකාර තියෙනවා. අද මානසික රෝග කියන එක සම්පූර්ණයෙන් හොද ගන්න පුළුවන්. ඒ නිසා ඔබ වහාම කෙනෙකුට අසාමාන්‍ය ලෙස තරහ යනවා නම්, අමුතු හැසිරීම් තියෙනවා නම්, කේන්තිය පිට කරන එකේ ප්‍රශ්න තියෙනවා නම්, ඒකෙන් අපිට සැකයක් එනවා. ඔහුට යම් මානසික ප්‍රශ්නයක් තියෙනවා. වහාම ප්‍රතිකාර වලට යොමු වෙන්න. ඒ නිසා මානසික රෝගියෙක් හැටියට ඔබ ගෙදර හිටියොත් ඔබේ අතින් පවුලට පීඩාවක් එන්න පුළුවන්. මේ පීඩාව නිසා මොලේ නැවත අපි කතා කරන මත්ද්‍රව්‍ය ගන්න පැත්තට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම වැදගත් කාරණාව තමයි ඔබ දරුවන්ව ආදරයෙන් බලාගන්න. ඒ කියන්නේ දරුවන්ව නිග්ලෙක්ට් කරන්නේ නැහැ කියන සම්මුතියක් ගෙදර තියෙන්න ඕන. අපි පිළිගන්නවා අපේ අම්මලා තාත්තලා හොඳට කණ්ඩ දෙනවා, හොඳට ඇඳුම් ටික දෙනවා, ටියුෂන් යන්න සල්ලි දෙනවා. ඒ සියල්ල ඔබ කරනවා. හැබැයි ඔවුන්ව බදා ගන්නවද, ඔවුන්ව උඩොක්කුවේ තියන් ඉන්නවද, ඔවුන්ව ඉඹිනවද, ඔහුන්ව සන්තෝෂයෙන් ඔහුන් එක සාකච්ඡා කරනවද, ඔහුන්ගේ විස්තර මේ කතා කරනවද, ලෙඩ වුණාම අපි ලං කරගන්නවද? මෙන්න මේ කාරණාව. ඒ කියන්නේ ඉමෝෂනල් සපෝට් කියන එක. දැන් අපි ගොඩාක් ගෙවල් වල අපි දකින්නේ ඉමෝෂනල් නිග්ලිජන්ස්. චිත්ත වේගික නොසලකා හැරීම ගෙවල් වල තියෙනවා. අපි දරුවට සවන් දෙන්නේ නැහැ, කෑ ගහනවා, බයිනවා. එයාගේ ප්‍රශ්නේ පොඩ්ඩක් වෙලා අහන් ඉන්නේ නැහැ. එයාගේ මතයට ගරු කරන්නේ නැහැ. එයාව වැඩවලට සම්බන්ධ කරන්නේ නැහැ. ඔබ දරුවෙකුට කරන්න ඕන වැදගත් දේ තමයි ඔහු මේ පවුලේ ගෞරවනීය කෙනෙක් හැටියට චිත්ත වේගික වශයෙන් ඔහුට සැලකීම. මෙන්න මේ කාරණා ටික ඔබේ ගෙදර ප්‍රැක්ටිස් කරන්න. ඔබේ ගෙදර සංස්කෘතියක් කරගන්න. වයලන්ස් වලින් නැත්නම් හිංසාවෙන් තොර පවුලක් හදාගන්න. ස්ක්‍රීන් භාවිතාව පිළිබඳ ඔබ සම්මුතියක් ගන්න. ඊළඟට ඔබේ ගෙදර හොඳ නිදා ගන්න. රෑ 2-3 වෙනකන් ඇහැරිලා ටීවී බල ඉන්න, මැච් බලලා ඉන්න ගයක් නෙමෙයි.
අපි 10 මාර 11 වෙනකොට හොඳට නිදා ගන්න. මෙන්න මේ වගේ හොඳ ගීත අහන්න, හොඳ දේවල් සාකච්ඡා කරන්න. මෙන්න මේ වගේ සංස්කෘතියක් පවුලේ හදාගන්න ඔබේ දරුවන් අනිවාර්යෙන් මේ මද්ද්‍රව්‍ය කියන එකට ගොදුරු වීමට මොලේ තියෙන හැකියාව නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ හැමදෙනාම අපි එකතු වෙලා මේ අපේ ලස්සන රට, අපේ මේ ලස්සන රට අපි මද්ද්‍රව්‍යයෙන් තොර බොහොම බුද්ධිමත්, බොහොම ලස්සන පුරවැසියෝ ඉන්න රටක් බවට පත්කරන්න එකාවෙන් එකතු වෙමු කියන ආරාධනාව කරමින් ඔබ සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කළා. මම නවතින්නම්. නැවත හමු වෙමු.